උතුරු කොරියානුවෙක් රැකියාවක් හොයාගන්නේ කොහොමද? කැමති රැකියාවක් කරන්න පුළුවන්ද? සැලරි කොහොමද? මොනවද නීති? අද වීඩියෝ එකෙන් අපි බලමු ඒ ගැන. අපි ලෝකේ ඕනම රටක ජොබ් එකක් හොයනකොට බලන්නේ සැලරි කොහොමද, අපි කැමති වැඩක්ද තියෙන්නේ, ෆ්‍රීඩම් එක කොහොමද, නිවාඩු කොහොමද කියලා. ඒත් උතුරු කොරියාවේ ඒ හැම දෙයක්ම වෙනස්. උතුරු කොරියාවේ ජොබ් හොයනවා කියන කන්සෙප්ට් එකක් නැහැ. ඒ කියන්නේ අපි CV එකක් දාලා ඉන්ටර්විව් ගිහින් ජොබ් එකක් ගන්න පුළුවන් රටක් නෙවෙයි උතුරු කොරියාව. මොකද එහෙ ජොබ් එක තීරණය කරන්නේ ඒ රටේ රජය. උතුරු කොරියානුවෙක්ගේ අධ්‍යාපනය, පවුල් පසුබිම, දේශපාලන පක්ෂපාතීත්වය අනුව තමයි ජොබ් එක ලැබෙන්නේ. උතුරු කොරියානුවෙක්ට කීයටවත් Taman කැමති ජොබ් එකක් තෝරගන්නත් බෑ. ඉංජිනියර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ව ෆාම කෙනෙක් කරන්නත් ඒ රජයට පුළුවන්. ඉතාම ඉහළ පවුල්වල හා දේශපාලන බලය තියෙන අයට විතරයි කැමති ජොබ් එකක් හොයාගන්න පුළුවන්. උතුරු කොරියාවේ තියෙන ප්‍රධාන ජොබ් තමයි කෘෂිකාර්මික වැඩ, කර්මාන්ත ශාලාවල වැඩ, හමුදා සේවය, ඉංජිනේරු හා තාක්ෂණික වැඩ, ගුරු වෘත්තිය, වෛද්‍ය සේවය, රජයේ කාර්යාලවල වැඩ. හමුදාවට ගන්න පක්ෂපාතීත්වය වැදගත්. ඒ වගේම හමුදාවෙන් විශ්‍රාම ගියාම නැවත කර්මාන්ත ශාලාවල වැඩ කරන්න වෙනවා. උතුරු කොරියාවේ රැකියාවක් කළාට සැලරි එක ඉතාම අඩුයි. මාසික වැටුප ඩොලර් වලින් බැලුවොත් ඩොලර් කීපයක් විතරයි. ඒත් මේකේ දෙපැත්තක් තියෙනවා. උතුරු කොරියානුවෙකුට ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ ඔක්කොම රජයෙන් දෙනවා. ඒ නිසා තමයි සැලරි එක අඩු. ඒත් හුඟක් වෙලාවට අල්ලස්, බ්ලැක් මාකට් වගේ දේවල් වලින් මුදල් උපයන අය ඉන්නවා. රැකියා කරන අයට සැලරි ගෙවන්නේ රජයෙන්. මුදල් හෝ භාණ්ඩ වලිනුත් ගෙවන අවස්ථා තියෙනවා. උතුරු කොරියාවේ නිල වශයෙන් පෞද්ගලික අංශයේ රැකියා නැහැ. මොකද ඒක සම්පූර්ණ සමාජවාදී නමින් පෙනී සිටින රටක්. ඒත් නොනිල වශයෙන් කුඩා වෙළඳාම්, පාරේ භාණ්ඩ විකුණන අවස්ථා, ඔන්ලයින් බිස්නස් වගේ පොඩි ඒවා තියෙනවා. ලොකු දියුණුවක් නැත්තම් සාමාන්‍ය ප්‍රමාණයෙන් කරගෙන යන්න පුළුවන්. උතුරු කොරියාවේ රැකියාවක් කරන පිරිමි කෙනෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 60යි. කාන්තාවකට 55න් විශ්‍රාම යන්න පුළුවන්. හැමෝටම පෙන්ෂන් එකක් තියෙනවා. ඒත් ඒකෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒ රටේ තරුණයෙක් පාසල් ගිහින් ඉවර වුණ ගමන් රැකියාවට යන්න ඕනේ. ට්‍රේනින් එකක් දෙනවා. ඊට පස්සේ ජොබ් එක. අවුරුදු 16න් 18න් වැඩ පටන් ගන්නවා. කාටවත් නිකන් ඉන්න බෑ. උතුරු කොරියාවේ මහා පරිමාණ පෞද්ගලික ව්‍යාපාර තහනම්. විදේශ කම්පැනි වල වැඩ බෑ. ජනමාධ්‍ය ආයතන තහනම්. චීන දේශ සීමාවේ එහෙම පොඩි ව්‍යාපාර තියෙනවා නොනිල විදිහට. ඉතින් උතුරු කොරියාවේ ඉන්න කෙනෙක් මොන විදිහේ ජොබ් එකක් කළත් රජයට පක්ෂපාතී වෙන එක තමයි ප්‍රධානම ජොබ් එක. මොකද සැකයක් ඇති වුණොත් ඔක්කොම ඉවරයි.